මහා මංගල සූත්‍ර දේශනාව. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථයං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕභාසිත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජබාසි. මා විසින් මෙසේ අසන ලදී එක් සමයක්හි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර 제තවන නම් වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයේ වැඩවසනසේක. ඉක්බිති එක්තරා දිව්‍ය පුත්‍රයෙක් රාත්‍රියේහි ප්‍රථම යාමය ඉක්ම ගිය විට විශිෂ්ට වූ ශරීර වර්ණයෙන් මුළු 제තවනාරාමයම බබළුවා. බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටිසේක්ද එතැනට පැමිණියේය. පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පස්ව සිටියේය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ගාථාවකින් මෙසේ කීවේය. බහුදේවා මනුස්සාච මංගලානී අචින්තයුං ආකංඛමානා සුත්ථානං බ්‍රූහි මංගල මුත්තමං. බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද අභිවෘද්ධියට කාරණයන් සිතූහ. ඔවුන්ට යහපත පිණිස උතුම් මංගල කරුණු වදාළ මැනවි. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. අසත් පුරුෂයන් ඇසුරු නොකිරීමද සත්පුරුෂයන් ඇසුරු කිරීමද පිදිය යුත්තන් පිදීමද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය. පතිරූපදේශ වාසෝච පුම්භේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිධිච ඒතම් මංගල මුත්තමං. සුදුසු දේශයක විසීමද තුනුරුවන් බබලන දස පුණ්‍යක්‍රියාවන් පවතින යම් රටක පෙර කරන ලද පින් නැති බවද තමා මනා කොට පිහිටීමද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතු සුභාසිතාච යා වාචා ඒතං මංගල මුත්තමං. බහුශ්‍රුත බවද ශිල්ප දැනීමද මනාකොට හික්මෙන ලද විනය ඇති බවද
යහපත් වචන කතා කිරීමද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය. මාතා පිතු උපට්ඨානං පුත්ත ධාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමං. මව්පියන්ට උපස්ථාන කිරීමද අඹදරුවන්ට සැලකීමද නිරවුල් රැකියාවල යෙදීමද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං. ආමිස දාන ධර්ම දාන පින්කම්හි යෙදීමද දස කුසල කර්මයන්හි යෙදීම නෑයන්ට සංග්‍රහ කිරීමද සීල සමාදාන වතාවත් කිරීම ආදී නිවැරදි ක්‍රියාවන්හි යෙදීමද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අපමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං. පවෙහි නොඇලීම හා ඉන් වෙන්වීමද මද්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමද පමානොවී කුසල් කිරීමද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං. ගෞරව කිරීමද තෙරුවනට මව්පියන්ට වැඩිහිටියන්ට යටත් වූ පැවතුම් ඇතිවීමද මව්පියන් වැඩිහිටියන් කෙරෙහි සතුටු වීමද කළ ගුණ දන්නා බවද සුදුසු කාලයේහි ධර්මය ඇසීමද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය. කන්තේච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං. ඉවසීමද සුවච කීකරු බවද සීල සමාධි ප්‍රඥා වැඩු ශ්‍රමණයන්ගේ දර්ශනයද සුදුසු කාලයේහි ධර්ම සාකච්ඡා කිරීමද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය. තපෝච බ්‍රහ්මචරියංච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං. ඉන්ද්‍රිය සංවරයද උතුම් ශාසන මාර්ග බ්‍රහ්මචරණයද දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දැකීමද නිවන් දැකීමට නුවණින් කල්පනා කිරීමද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය.
පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං අටලෝ දහමෙහි යමෙකුගේ සිත කම්පා නොවීමද සෝක නැති බවද කෙලෙස් දූවිලි නැති බවද බිය නැති බවද යන මේ කරුණු උතුම් මංගල්‍යයන්ය ඒතාදිසානි කත්වාන සබ්බත්ථ මපරාජිතා සබ්බත්ත සුත්තිං ගච්ඡanti තං තේසං මංගල මුත්තමං මේ බඳු මංගල කරුණු සම්පූර්ණ කොට මෙලොව පරලොව යන සියලු තැන්වල පරාජය නොවි සියලු තැන්හිදී යහපත් බවට පැමිණීම ඒ 38ම උතුම් මංගල්‍යයන්